සර්කල් බෑරින් එක. එහෙම නැත්නම් WCB කියන්නේ උතුරත් එක්ක සාදන මුළු කෝණය. ඒ කියන්නේ දැන් අපි දන්නවනේ මෙහෙම මේක ඇන්දම මේක north west south east නේ කියන්නේ අපි. එතකොට මේක අපි යම්කිසි පොයින්ට් එකක් මාක් කරොත් එහෙම අපි ගත්තොත් මෙහෙම පොයින්ට් එකක්. මෙහෙම පොයින්ට් එකක් මාක් කරොත් එහෙම P කියලා හෝල් සර්කල් බෑරින් එක කියන්නේ එහෙම නැත්නම් WCB කියන්නේ මෙන්න මේ උතුරත් එක්ක මේ උතුරට සාපේක්ෂව උතුරත් එක්ක මනින සම්පූර්ණ කෝණය මුළු කෝණය. කියන්නේ මෙන්න මේක තමයි හෝල් සර්කල් බෑරින් එක කියන්නේ. එතකොට දැන් මේ වගේ උදාහරණ පෙන්වුවොත් එimhe තව මෙහෙම අපි මම මෙහෙම උතුර විතරක් මාක් කරනවා. එතකොට මේ වගේ එකක මෙහෙම තිබ්බොත් එහෙම යම් කිසි පොයින්ට් එකක් මේකේ හෝල් සර්කල් බෑරින් එක කියන්නේ මේ උතුරත් එක්ක සාදන මුළු කෝණය. එතකොට තව උදාහරණයක් පෙන්වුවොත් එහෙම මෙහෙම මම උතුර මාක් කරනවා. එතකොට මේ වගේ පොයින්ට් එකක තියෙනවා නම් එකක්. එතකොට මේකේ හෝල් සර්කල් බෑරින් එක කියන්නේ මෙන්න මේ උතුරත් එක්ක සාදන මුළු කෝණය තමයි හෝල් සර්කල් බෑරින් එක. හරි. එතකොට මේ උදාහරණ කිහිපයක් මම පෙන්නන්නම්. මේ උදාහරණත් එක්ක මම පෙන්නනවා මේ රෙඩියුස් බෑරින් එකයි හෝල් සර්කල් බෑරින් එක දෙකම එකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. හරි. එතකොට පළවෙනි එකේ අපිට කිව්වොත් එහෙම කවුරු හරි අපිට කිව්වොත් එහෙම WCB එක. අපි නැවතත් හෝල් සර්කල් බෑරින් අපි කෙටි විදිහට ලියන්නේ WCB කියලා. එතකොට මේ WCB එක කියනවා 135 මාක් කරලා පෙන්වන්න කියනවා. අපි අර අඳින එක. එතකොට ඒක ලේසි ඒක මාක් කරන්න තියෙන්නේ. මෙහෙම දැන් අපි දන්නවා මේක north එක. north west south east. ඒතර 135. ඒතර මේක උනේ අපි දන්නවා 90ක් කියලා. 90ට තව 45 ගියම තමයි 135 එන්නේ. ඒතර 135 කියන්නේ අපි දන්නවා 90 ධන 45 නේ. ඒතර මේ වගේ මෙන්න මේ වගේ තැනක් තමයි අපි 135 ගේ මුළු කෝණය. කියන්නේ මෙන්න මේක තමයි අපේ හෝල් සර්කල් බෑරින් එක. ඒතර මේ කෝණයේ අංශක 90යි. මෙතන කෝණය අංශක 45යි. එතකොට මේ මුළු කෝණය තමයි හෝල් සර්කල් බෑරින් එක. මේක තමයි 135 WCB 135. එතකොට මම තව උදාහරණ පෙන්නොත් එහෙම දැන් තව එකක් තියෙනවා මෙහෙම. මම කියනවා මෙහෙම දීලා කියනවා කෝණයක් දෙනවා. මෙතන කෝණය දෙනවා මේ අපි ගත්තොත් මෙතන කෝණය 40ක් දෙනවා මෙතන කෝණය. එතකොට මේක මම මෙතන උතුර විතර මාක් කරනවා. north විතර මාක් කරනවා. එතකොට මේකේ හෝල් සර්කල් බෑරින් එක කියන්නේ මොකද්ද? එතකොට උතුරත් එක්ක සාදන මුළු කෝණය. මෙන්න මේ මුළු කෝණය තමයි හෝල් සර්කල් බෑරින් එක. එතකොට අපි දන්නවා මෙතන කෝණය මේ කෝණය 180යි. එතකොට මේකේ WCB කියන්නේ 180 ධන 40. එතකොට දන්නවා උත්තර එනවා 220යි. හරිනේ. එතකොට තව දැන් මම මේකට සම්බන්ධ කරනවා මේ රෙඩියුස් බෑරින් එක. එතකොට රෙඩියුස් බෑරින් එකක් විදිහට දීලා අපිට WCB හොයන්න කොහොමද මම පෙන්නනවා දැන්. එතකොට දැන් ගානක් දුන්නොත් එහෙම අපිට දෙන ගාන S20යි E. එතකොට S20යි E දෙනවා. එතකොට මුලින්ම දැන් අපි මේක මාක් කරන්න ඕනේ. අපි දන්නවා මේ රෙඩියුස් බෑරින් එක කියන හැමතිස්සෙම රෙඩියුස් බෑරින් එක අපි කියන්නේ එක්ක සවුත් එකට එහෙම නැත්නම් නෝර්ත් එකට සාපේක්ෂව. මම කලින් වීඩියෝ එක කරා පොඩ්ඩක් මේ දන්න කෙනෙක් ඉන්නවා ඒක බලන්න. එතකොට මේක අපි දන්නවා නෝර්ත් එක. විතර නෝර්ත් එක තියෙනවා නෝර්ත් වෙස්ට් සවුත් ඊස්ට් නේ. එතකොට S20 කියන්නේ සවුත් එකේ ඉඳන් තමයි අනින්න ඕනේ. එතකොට මේ වගේ අපි ගත්තොත් මේ වගේ පොයින්ට් එකක්. මෙහෙම ගත්තොත් S20 E කියන්නේ මේක තමයි 20. මෙතනින් ඉඳන් තමයි මේ තියෙන්නේ. මේක තමයි රෙඩියුස් බෑරින් එක. හරිද? එතකොට අපිට දැන් ඕනේ හෝල් සර්කල් බෑරින් එකනේ. එතකොට හෝල් සර්කල් බෑරින් එක කියන්නේ මොකද්ද? මෙන්න මේ උතුරත් එක්ක සාදන මුළු කෝණය තමයි හෝල් සර්කල් බෑරින් එක කියන්නේ. ඒකත් මේ පොයින්ට් එක මොකක් හරි A කියලා මේ රතු පාරින් මාක් කරපු තමයි හෝල් සර්කල් බෑරින් එක. මේ 20 තමයි මාක් කරේ සවුත් එකේ ඉඳන් රෙඩියුස් බෑරින් එක. එතකොට මේ මම පෙන්නපු රූපේ WCB කියන්නේ මොකද්ද? මේ කෝණය අංශක 90යි. ඒතර මේ මේකත් 90 90න් 20ක් ගියාම මේ කෝණය 70යි. ඒතර 90යි 70යි එකතු වුණාම 160යි. ඒක තමයි WCB එක. හරිද? එතකොට මම තව උදාහරණයක් මෙතනින් පෙන්නන්නම්. හතරවෙනි උදාහරණ විදියට. ඒතර මම කියනවා මේකේ දෙනවා රෙඩියුස් බෑරින් එක N 60යි W. ඒතර මුලින්ම අපි මේක මාක් කරන්න ඕනේ. ඒතර රෙඩියුස් බෑරින් එක අපි දන්නවා මේ හැමතිස්සෙම north එකටයි south එකටයි සාපේක්ෂව කියන්නේ north west south
ඊස්ට්. එතකොට north එකේද 60ක් මනින්න ඕනේ. NW නේ මුලින්ම. එතකොට NW කියන්නේ මෙන්න මේකයි NW කියන්නේ. එතකොට N60W කියන්නේ north එකේ ඉඳන් තමයි අපි 60 මනින්න ඕනේ. එතකොට මම ගත්තොත් මෙන්න මේ වගේ පොයින්ට් එකක් ගත්තොත් මෙන්න මේක තමයි මේ කියන්නේ 60. හරිද? මේක තමයි කෝණය 60. ඒක තමයි රෙඩියුස් බැරින් එක. එතකොට අපි දන්නවා මේක 90ක් ඉඳන් මේ කෝණය අංශක 30යි මේක. එතකොට හෝල් සර්කල් බැරින් එක හැමතිස්සෙම අපි මෙන්න මේ නෝත් එකට සාපේක්ෂව මයින්. ඒ කියන්නේ නෝත් එකේ ඉඳන් සාධන මුළු කෝණය. එතකොට නෝත් එකේ ඉඳන් ගත්තොත් මෙහෙම මෙන්න මේ කෝණය තමයි හෝල් සර්කල් බැරින් එක. එතකොට ඒ කෝණය කීයද? එතකොට අපි දන්නවා මේක 90යි මේක 90යි මේක 90යි. එතකොට නම් වරක් 3 90 ඒවා 3ක් 270යි 270 එකතු කරනවා මෙන්න මේ 30. එතකොට මේ පැත්තේ මම මෙතනින් මාක් ලියුවොත් WCB එක සමාන වෙනවා 270 ධන 30ට. එතකොට කෝණය කීයද? WCB එක සමානයි 300යි. හරි. එතකොට අවසාන උදාහරණය මම පෙන්නනවා. එතකොට අවසාන උදාහරණ අපිට කියනවා NE කියන්නේ නෝත් 40 E. මේක තමයි අපේ reduce bearing එක. මේ අපි දැන් හොයනවා මේකේ මේ whole circle bearing එක කොච්චරද කියලා. ඒතර මුලින්ම අපි අර හඳ ගන්න ඕනේ මේක. හඳගත්තට පස්සේ මෙතන north එක north west south east. හරිනේ. එතකොට NE කියන්නේ මොකද්ද? north එකයි E එකයි. north එකයි east එකයි. හැමතිස්සෙම reduce bearing එක වනින්නේ එක්කෝ north එකේ ඉඳන් එහෙම නැත්නම් south එකේ ඉඳන්. දැන් මේක දිලා තින්නේ N40 ඒ කියන්නේ අපි ගත්තොත් මෙන්න මේ වගේ පොයින්ට් එක. මේ වගේ පොයින්ට් එක මේක තමයි 40 කියන එක. මනින්නේ මෙන්න මේ north එකේ ඉඳන්. හරිද? දැන් ඒතර මේ ගානේ විශේෂ අවස්ථාවක් වෙනවා. මොකද මේකේ whole circle bearing එකයි reduce bearing එක දෙකම 40යි. මොකද north එකේ ඉඳන් මනින කෝණයනේ මේ මුළු කෝණයනේ අපේ whole circle bearing එක. එතකොට මේ north එකේ ඉඳන් මයින මෙන්න මේ කෝණය තමයි ඒකම තමයි whole circle bearing එක වෙන්නේ. reduce bearing එක වෙන්නේ ඒකමයි. whole circle bearing එක වෙන්නේ ඒකමයි. එතකොට මම ලියන WCB සමානයි 40යි. හරි. එතකොට මේ උදාහරණ ටික බලවම මම හිතන්නේ මේ whole circle bearing එකයි reduce bearing එක දෙකම ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන් කියලා. හරි.